කිසියම් පුද්ගලයෙක් හරි නැත්නම් කිසියම් වස්තුවක් කිසියම් භාණ්ඩයක් අවට තියෙන වස්තුන්ට සාපේක්ෂව කොහෙන්ද තියෙන්නේ? කොතනද තියෙන්නේ? අපි කියනවා පොතක් තියෙනවා මේසය උඩ. ඒතර පොත තියෙන්නේ මේසය උඩ. බල්ලෙක් ඉන්නවා අපේ ගෙදර. ඒතර බල්ලා ඉන්නේ අපේ ගෙදර. හරි? ඒතර කිසියම් පුද්ගලයෙක් හරි නැත්නම් කිසියම් වස්තුවක් අවට තියෙන වස්තුන්ට සාපේක්ෂව ළඟ තියෙන වස්තුන්ට සාපේක්ෂව හරි? කොටුවට කොහෙන්ද? මේසයට කොහෙන්ද? ඇඳට කොහෙන්ද? හරි? අනිකුත් වස්තුන්ට සාපේක්ෂව කොතනද තියෙන්නේ? උඩද යටද ඇතුලේද ඉස්සරහින්ද පිටිපස්සෙන්ද එහා පැත්තේද හරි කියලා විස්තර කරද්දී අපි ඉංග්‍රීසියෙන් ගන්නේ there කියන වචනේ. ඒතර අපි කියන්නේ එකක් ගැන අපි යූස් කරනවා there එක is. ඒතර ඒක શબ્ද වෙනවා there is. අපි කියන්නේ එකකට වැඩියෙන් නම් බහුවචනයක් ගැන නම් අපි ගන්නවා are. there are ඒකට શબ્ද කරද්දී there are. අනිත් එක පැහැදිලිද? මොකද ප්‍රශ්න තියෙනවද? පැහැදිලි සර්. අපි වාක්‍ය දාන්නේ මෙහෙමයි චන්නේ. ඉස්සෙල්ලම ගන්නවා there කියන වර්ඩ් එක. ඒ කියන්නේ ඉන්නවා නැත්නම් තියෙනවා කියන්න there use කරනවා. ඊට පස්සේ අපි බලනවා අපි කියන්නේ එකක් ගැනද ගොඩක් ගැනද? එකක් නම් අපි is කරනවා. අපි කියන්නේ එකට වඩා ගොඩක් නම් are කියන helping word එක use කරනවා. ඊට පස්සේ අපි නාම පදයේ සඳහන් කරනවා. අපි කියන්නේ යන දේ. ඔච්චරයි. මට මම කියනවා පෑනක් තියෙනවා. එතකොට පෑනක් කිව්වම එකයිද ගොඩයිද සල්ලි? එකයි. එකයි. එහෙනම් there is the there are. There is. There is a pen. There is a pen. pen. There is a pen. There is a pen. පිළිගමේ කින්න. There is a boy. There is a boy. එහෙනම් ළමයි කින්න. There is a girl. එහෙනම් ළමයි 5 දෙනෙක් ඉන්නවා. There are 5 girls. There are 5 girls. Yes. බල්ලෙක් ඉන්නවා. There is a dog. There is a dog. Teacher කෙනෙක් ඉන්නවා. There is a teacher. There is a teacher. ගඟක් තියෙනවා. There is a river. There is a river. දිග ගඟක් තියෙනවා. There is a long river. There is a long river. ඔහොම තමයි අපි වාක්‍ය හදන්නේ. හැබැයි අපිට තව ටිකක් විස්තර කරන්න පුළුවන් මේ නාමපදයේ කොහෙන්ද තියෙන්නේ? අනිකුත් වස්තුන්ට සාපේක්ෂව කොහෙද තියෙන්නේ? ඒතර අපි කරන්නේ ඉස්සෙල්ලා තියෙන දේ කියනවා නැත්නම් ඉන්න කෙනා කියලා ඊට පස්සේ අපි කියනවා තියෙන තැන. මේසෙට මොකද්ද කියන්නේ ශනිත්? මේසෙට මොකද්ද කියන්නේ? Table. Table. මේසය උඩ නම් උඩ කියන්න ගන්න ප්‍රපොසිෂන් එක මොකක්ද? මෙයා උඩ නැත්තම් මත කියන්නේ on the table. On the table. උඩ කියන්නේ on the table. මේසය යට under the table. මේසය ළඟ near the table. Near the table. මේසයට පිටිපස්සේ behind the table. behind the table. Prepositions ටික මතකයි නේද? ඔව් සර්. කරන් යන්න බලන්න. හොඳයි. අපි කියමු මෙතන ඉස්සරහින් කියලා. එහෙනම් front in front of the table. In front of the table. මේසෙට එහා පැත්තේ. මේසෙ තියෙනවා මේසෙට මෙහා පැත්තේ. එතන මොකද්ද ගන්නේ? එහා පැත්ත ඒක මතක නෑ. next to the table. Next to the table. හරි හොඳයි. එහෙනම් අපි දැන් තියෙන දේ තියෙන තැනයි දෙකම කියමු. හරිද? අපි කියමු මෙහෙම. පොතක් තියෙනවා මේසෙ උඩ. අපි සිංහලෙන් කියන්නේ සාමාන්‍යයෙන් ඉතල තියෙන තැන කියනවා නේද? මේසෙ උඩ පොතක් තියෙනවා. ඒතර අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉතල කියන්නේ තියෙන දේ. මොකක්ද තියෙන්නේ? There is a book on the table. Yes, there is a book on the table. පොත ළඟ පෑනක් තියෙනවා. නම් පෑනක් තියෙනවා. There is a book near the pen. There is a book near the pen කියෝතින් පොතක් තියෙනවා පෑන ළඟ. මම අනිත් පැත්තට කිව්වේ පෑනක් තියෙනවා පොත ළඟ.
ඈන තියෙනවා. ඈනක් තිබුණා. there is a pen near the book. There is a pen near the book. ගැහැණු ළමයෙක් ඉන්නවා පන්ති කාමරේ. There is a girl in the පන්ති කාමරේ classroom. කිව්වම yes son. Classroom. So classroom පන්ති කාමරයේ ඒතර preposition එක ඕන. නිශ්චිත සීමා මායිමක් ඇතුළත කියද්දී අපි ගන්නවා in. There is a girl in the classroom. There is a girl in the classroom. මගේ කාමරේ මදුරු ඉන්නවා. My room. There is mother in my there is and there are mosquitoes in my room. Yes, there are mosquitoes in my room. අපේ ගමේ ගඟක් තියෙනවා. ඉස්සර ගැන තියෙනවා. මොකක්ද තියෙන්නේ? There is our village. There is our village කියෝද නේද? මොකද අපේ ගමක් තියෙනවා නේද? නෑ. අපේ ගමේ ගඟක් තියෙනවා. තියෙන්නේ ගඟක්. There is the river on the our village. In our village. in our village. our දාන නිසා අපේ ගම කිව්වම නිශ්චිතයි. I the use කරන්න ඕනේ. the our village කියන්නේ චලිත් එක්කෝ in the village ගමේ නැත්නම් in our village. අපේ ගම කිව්වම දන්නවා කායි ගමද අපි. ඒතරයි the දාන්න යන්න ඕනේ නැහැ. There is a river in our village. ළඟේ මාළු ඉන්නවා. Again. There are fishes in the river. තමයි අපි මාළුවාට කියන්නේ fish කියලා. මාළුවෝ කියද්දිත් අපි කියන්නේ fish කියලා. අර මුවාටත් නෙමෙයි. මුවාට කියන්නේ deer. මුවෝ කියද්දිත් deerමයි. deers කියන්නේ යන්නේ fishes කියන්නේ යන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි fishes කියලා ගන්නේ මාළු විශේෂ කීපයක් ඉන්නවා. angelsලා ඉන්නවා, fightersලා ඉන්නවා, shark මෝරු ඉන්නවා, whalesලා ඉන්නවා. අන්න ඒ වගේ විශේෂ කීපයක් ඉන්නවා කියද්දි අපි fishes යනවා. නැත්නම් පොදුවේ මාළු කියලා කියද්දි අපි කියන්නේ fish කියලාම තමයි. හරි. ඒතකොට there are fish. fishes නෙමෙයි. හරි. there are fish ගඟේ. In river. in the river. මේ ගඟේ කිඹුලෙක්. The crocodile there is a crocodile in the river. in the river. the crocodile කියන්නේ නිශ්චිතයි. හරිද? එතකොට අපිට there is there are ඕනේ. අපිට කෙලින්ම කියනවා කිඹුල ගඟේ. හරි? කිඹුල ගඟේ. The crocodile is in the river. පොත මේසේ උඩ. The book is on the table. ඔයාගේ බෑග් එක පුටුව උඩ. So your bag is on the table. අපි මෙතන සාමාන්‍යයෙන් ගන්න අවිනිශ්චිත දේවල්. ඒ කියන්නේ අපි නිශ්චිතව දන්නේ නැති දේවල්. ඒකට අපි කියනවා බෑග් එකක් තියෙනවා පුටුව උඩ. පුටුව උඩ බෑග් එකක් තියෙනවා. අපි දන්නේ නැහැ කාගේ බෑග් එකද. ඒකට අපි කියන්නේ there is a bag on the chair. There is a bag on the chair. අවිනිශ්චිත නාමපද ගැන කියන්නේ. ඒ කියන්නේ කාගේද කියලා අයිතිය දන්නේ නැති නාමපද. ඒ කියන්නේ මේක තමයි ස්ට්‍රක්චර්. තනියට පැහැදිලිද අපැහැදිලිද? පැහැදිලි සර්. හරි. එහෙනම් දාන්න අංක 1 කියලා දාලා ස්ට්‍රක්චර් එක ලියන්න. හරි සර් ඒක. හරි අපි උදාහරණ හත් වගේ දාමු. හරිද? මේක සාමාන්‍යයෙන් කතා කරද්දී වගේ ගොඩාක් යූස් වෙනවා. ඉස්සර කලින් සිලබස් එකේ ඔරල් එක්සෑම් එකට ආවේ පින්තූරයක් දීලා තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? දැන් ඉන්නේ පින්තූරේ දීලා පින්තූරේ හිස්පෙන් අර පැරග්‍රාෆ් එකක් කරනවා ෆිල් කරන්න. ඒ පැරග්‍රාෆ් එකට දාන්න ඕන වචන ටිකක් දීලා තියෙනවා. ඒතකොට මේ වචන පින්තූරේ ස්ටඩි කරලා ඒ වචන ටික අරගෙන පැරග්‍රාෆ් එක ෆිල් කරන්න විතරයි තියෙන්නේ. ඉස්සර ආවේ
picture එක දීලා ඒක විස්තර කරන්න සම්පූර්ණයෙන්. එතකොට අපි there is there are අරගෙන වාක්‍ය හදනවා. හරි හදලා විස්තර කරනවා. then picture එක දීලා එන answer ටිකක් දීලා කියවලා හිස් පෙන් පුරවන්න තියෙනවා. එතකොට මේ ලේසි. හැබැයි මේ there is there are use වෙනවා අඩුයි. ඒක නිසා මේක නොවැදගත් එහෙම නෑ. වැදගත්. වාක්‍යයක් හදාගෙන කතා කරන්න සෑහෙන්න ඕනේ. ඒ නිසා හරියට ඉගෙන ගන්න. ඒත් මේ ටික මේ බේසික් හරි මුල්ම පාඩම් අපි මේ ටික කවර් කරගෙන යනවා. ඒතර ලේසි. අනික පාඩම් කවර් කරේ කාලයක්. අනිත් හරිද? බැලලා හරි මදි වුණොත් තමයි ස්කූල් වැකේෂන් අල්ලලා ඒ කියන්නේ ඕගස්ට් ස්කූල් වැකේෂන් මම හිතන්නේ මාසයක් විතර හම්බ වෙයි මේ සැරේ නේද? අල්ලලා මම වැඩිපුර ක්ලාස් දානවා. ඒකට ප්‍රශ්න නැහැ නේ. තනි සර් සාමාන්‍යයෙන් ක්ලාස් දාලා නම් දාන්නේ දවස් කොහොමද? දන්නේ නැහැ. මෙහෙම ඔව් මම හිතන නිවාඩු මාසේ නිසා පහුවෙනිදා ඉස්කෝලේත් යන්නේ නැහැ නේ. ඒකට මම සාමාන්‍යයෙන් රෑ 12ට වගේ පටන් අරන් උදේ 4 වගේ වෙනකන් ක්ලාස් දානවා. යනිත් එහෙම අවුල්ද? නෑ. උදේ 4 කමන්නේ සර්. ඒ උදේ ක්ලාස් එකක් යන්න තියෙනවද? නෑ සර් මං හිතුවේ මේ ක්ලාස් මට ක්ලාස් තියෙන ලාවල වලට ඒක එකයි. ඒ රෑට පස්සේ නෑ. නෑ ක්ලාස් එකේ ලාවල් දාන්නේ නැහැ. ඒකට අපිට ග්‍රැමර් ඩිස්කස් කරලා පේපර්ස් ඩිස්කස් කරන්න පුළුවන්. හරි. හරි එහෙනම් දාගන්න බාන ඉන්ස්ට්‍රක්ෂන්. ඔවිනි good evening. Good evening, sir. ඔවිනි ලේසි පාඩමක් කරන්න යද අපි හරි පළවෙනි ලෙසන් එක ඔවිනිට මතකයි නේද? Oh, මේක නැති. ඔවිනිට නිදිමතයි නම් නිදා ගන්න පුළුවන් නැත්නම් ක්ලාස් එකේ ජොයින් වෙලා ඉන්නත් පුළුවන් ඔබ. මොකද කරන්නේ? ඒක එක්සෑම් ද නැහැ? no, sir. Exam na. එක්සෑම් ඉවරයි. එක්සෑම් ඉවරයි. පේපර් ඉවරයි නේ? Hopefully, ඔක්කොම. හරි හරි. තනි ලියාගත්ත නේද? හරි අපි උදාහරණ ටිකක් දාමු හරිද? මේසේ උඩ තේ කෝපයක් තියෙනවා. කොහොමද කියන්නේ සනි? ඉස්සෙල්ම තියෙන දේ හරි. The cup of tea. the cup of tea කිව්වොත් නිශ්චිතයි. එයා යූස් කරන්න ඕනේ. අපි තේ කෝපයක් කියලා තමයි. හරි. a cup of tea. So there is a cup of tea. There is a cup of tea. මේසේ උඩ On the table. on the table. There is a cup of tea on the table. අපිට අනිත් මේක තව කෙටි කරන්න පුළුවන්. There is there's කියලා ගන්න පුළුවන්. I will not apostrophe mark them. Yes. There's a cup of tea on the table. How about you, Avini? Is there a cup of tea on your table now or not? Avini, innavada giyada. Avini, can you hear me? Is there a cup of tea on your table? Huh? Avini, is there a cup of tea on your table? Comment හෙන්නේ නැතිද? Johnny, finished? අපේ සර්. අපි ගමු තව වාක්‍යයක්. බිත්ති ඔරලෝසුවක් තියෙනවා. බස් බිත්තියේ ඔලොහ තියෙනනේ. ඔරලෝසුවක් තියෙනවා බිත්ති. මොකද කියන්නේ? The clock. අනේ දැන් කිව්වම ඔරලෝසුව නිශ්චිතයි. චරි. ඒතර ඔරලෝසුවක් කිව්වම අපි ගන්නේ there is a clock clock. There is a clock in the wall. in කියන්නේ ඇතුලේ. බිත්තිය මත තියෙන බිත්තිය උඩ. එහෙනම් there is a clock on the wall. On. Right? There is a clock on the wall. There is a clock
on the wall. ඉතල පොන් කියනවා දෙයක් උඩ වගේම දෙයක් මත කියලා කියන්නේ. හරිද? පොන්. හරි number 3 පිට්ටනිය ළමයි ඉන්නවා. ළමයි ඉන්නවා පිට්ටනිය. ළමයි කියන්නේ child අනිත් ළමයි ඉන්නවා අපි කියනවා children. හරිද? Spellings children. Chani, spellings children. CH Oh, child කියන්නේ CHILD 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 child. Children කියන්නේ CHILDREN. අකට REN. හරිද? ඒතර ළමයි ඉන්න පිටනේ. There is the other ළමයි. they are There is or there are? There There are children in the ground, in the playground. There are children in the ground. හරි අපි එකක් දාමු example එක ඊට පස්සේ is this මිතුනි නේද? good evening. මිතුනි මාව ඇහෙනවද ඇහෙන්නේ නැතිද? මිතුනි signal issues. එහෙම මිතුනි මාව ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? ඔබිනිට මාව ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද ඔබිනි? No, sir. Have you had your dinner Ovini or not yet? It's 8:30. Have you had your dinner or not No, yet? No, I'm eating now. What you are feeling? No, I'm eating now. Oh, you are eating. Okay. How about your brother? Is your brother also having dinner? Kevin, your brothers, Kevin and Shivon. I think they had I think they are. them dinner. They had their dinner. They have had their dinner. Okay. Did you have any classes in the afternoon, Ovini? No. No, sir, no, sir. හරි. නිතුනි මාව ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද නිතුනිට? Nituni, can you hear me or not? Right. Can it finish? finish sir. අපි examples කියද්ද මචං? තුනයි තුනක් ඇද්ද? තව ඕනේ සලිත් examples. තුනක් ඇති sir. තුනක් ඇති. හරි එහෙනම් අපි question form එක හරිද? අපේ මුල් පාඩම් ටික ටක් ගාලා ඉවර කරමු. ප්‍රශ්න අහද්දී සනිත් ඒ කියන්නේ දෙයක් තැනක තියෙනවද නැත්නම් කෙනෙක් ඉන්නවද කියලා ප්‍රශ්න අහද්දී අපි මේ කරන්නේ ගන්නවා වාක්‍ය වලට ඔච්චරයි හරිද? ඒතර ඊසා වාක්‍ය වලට ගත්තාම ඊට පස්සේ මොකක්ද දෙන්න ඕනේ? ඔන්න ඊසා අරගෙන වාක්‍ය මුලට. ඊට පස්සේ මොකක්ද දෙන්න ඕනේ? noun ඔව් දෙය. ප්‍රශ්නයක් නේද අපි ඊසා ගන්නවා වාක්‍ය මුලට. ඔන්න ඊසා ගත්තා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? there there is there are there ඊට පස්සේ තමයි noun එකේ හරිද පොතක් තියෙනවා ඒ කියන්නේ is there a book අලියෙක් ඉන්නවද is there a elephant is there a elephant or an elephant and is there an elephant හොරෙක් ඉන්නවද is there a thief is there a thief how about in your village Chanit are there thieves in your village zero yes or no
no. No. Come on, then yes කියලා කියලා අපි පස්සේ no යන්න. හරිද? කොහොමද? Are there thieves in your village? Yes. There is or there are? There are. There are. Yes, there are thieves in my village. How about you, Omin? Are there thieves in your village? No. No. Is it yes or no, Omin? කණ්ඩ දෙන්නේ මම ඩිස්ටර්බ් කරනවද? හරි නිතුනි මාව එනවද දැන්? නිතුනි මාව එනවද? නිතුනි can you hear me or not? මාව පැහැදිලිද අපැහැදිලිද? හරි එහෙනම් චනිත් දාන බාන question form එක. මම අර පේපර් එක අද දාන්නම් හරිද මම ඒකේ ප්‍රශ්න තුනක් වගේ හදලා තියෙන්නේ අඩුම ගානේ ප්‍රශ්න පහක්වත් දාන්න ඕන මම අද කියන්නේ අද පාන්දරට ගියා දාන්න ඒතකොට හෙට දවස් ඇතිනේ print out එකක් අරන් හෙට අඟහරුවාද අදාද බ්‍රහස්පතින්දා දවස් දෙකම කියලා ඇති නේද චනිත් මදිද දවස් දෙකක් උත්තර ලියන්න ඒක සත්‍ය. ඇති මම අනිත් papers ටික වෙනස් වෙනින් දාන්නවා හරිද ඒ කියන්නේ බ්‍රහස්පතින්දා ක්ලාස් එක ඉවර කර ගමන් එදා මම paper එක දාන්න ඒතකොට ලේසි ඔයාලට එක්සුමේ මට පොඩ්ඩක් බෝඩ් එක වෙන්නේ. ලියලා ඉවරයි. නිතුනි දැන් එනවද? තාම එන්නේ නැද්ද? නිතුනි ආයෙ නේද? හරි චනිත් අහන්න බලන්න ඕන ප්‍රශ්නයක් මගේ. Is a chair in your room? Are there mosquitoes in your room? Is there a frog under your bed? Is there a clock on your table? Are there dogs in your house? All question I can't but Chani. Are there dogs in your house? No, there are not. There aren't dogs in my house. How about in your house, Chani? Are there dogs in your house? No. No. There are no dogs. අපි no එකට පස්සේ යන්නේ. හරි. අහන්න තව එකක් Chani. Can you ask one more question? ප්‍රශ්න නෑ එහෙමද? නෑ තමයි හිතන්නේ. හරි. අමයිද ඔවිට ප්‍රශ්නේ දෙයි. ඔවිනි can you ask me a question? නැත්නම් කනවද disturbed ඔවිනිට? ඔවිනි ඇත්තෙන් නේද? දැන් Man. Oh, sorry. Is there you have a camera කියද්දී එක කොහෙද වැරදි? ඔව් මොකද මේ is there කියලා අහන්නේ තැනක දෙයක් තියෙනවද? have has ගන්නේ අයිතිය ගැන ප්‍රශ්න කරන්නේ. හරි? මට කැමරාවක් තියෙනවා මම කියනවා I have a camera. ඔයාලට කැමරාවක් තියෙනවද? Have you a camera නැත්නම් have you got a camera? නැත්නම් අපි ගොඩක් කරන්නේ නා present tense එකට. Do you have a camera? Do you have a camera? ඒතර there is there are ගන්නේ අයිතිය ගැන ප්‍රකාශ කරද්දී නෙවෙයි චනි position එක location එක. අනක දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා. අයිතියක් නෙමෙයි හරිද?
මට දෙයක් තියෙනවා මට කෙනෙක් ඉන්නවා කියද්දි අපි have has ගන්නවා. I have a dog. I have a laptop. I have a mobile phone. I have a beautiful garden. I have a nice bedroom. ඒ වගේ. හරිද? There is there අයන්නේ location. තැනක දෙයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා කියලා. එතකොට චලිත් මොකක්ද අහුව ප්‍රශ්නේ? Is there එහෙමද? එහෙම is there you have a camera. එහෙම යන්න බෑ. හරිද? ඕක ක්‍රම දෙකක් ගන්න පුළුවන් චලිත්. එක is there a camera? Is there a camera? පස්සේ තැන දාන්න. On your table, in your bag. කැමරාවක් තියෙනවද ඔයාගේ බෑග් එකේ? නැත්නම් ඔයාට කැමරාවක් තියෙනවද? එතකොට දැන් IP. Do you have a camera? නැත්නම් have you got a camera? නැත්නම් have you a camera? IP ප්‍රකාශ කරලා අනිවාර්යෙන් have has. There is there අයන්නේ position, location. අනිත් එක පැහැදිලිද අපැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? ඒක පැහැදිලි සර්. අහන්න බෑ නායක. Is there table lamp on your table? No, there isn't a table lamp on my table, but I would love to have one. I think there will be some power cuts in the future, so I want to buy a table lamp that I can recharge it using a power bank, USB connected table lamp. Do you have a table lamp, Sunny? Yes. I have one. You have one. Is it like USB? Does it have a USB port, or you have to connect it direct to the power adapter? Direct to the power adapter. That's nice. I should buy one. Ask me another one. How about Ovini? Can you ask me a question? Ovini, innawada kanawada? Ovini ne. Ovini ne. Nidani ne. Hari. Anne. Sunny. There are There are or are there? sorry. Are there trees on your garden? On your garden or in your garden? In your garden. In your garden. On කියන්නේ දෙයක් උඩ නැත්නම් මත කියන්නේ. අපි garden එක ගෙවැත්තේ. ගෙවැත්ත සීමාව ඇතුලේ මල් පැල හිටවන. ඒතර in හරි. Are there flower plants? What is it? Tani? Yes sir. මොකක්ද ප්‍රශ්න මට වළු කරලා චුට්ටක්. Are there flower plants? එහෙමද? නෑ සර් මම ඇහුවේ සර්ගේ garden එකේ ගස් කීයක් තියෙනවද කියලා. කියන්නේ ගස් කීයක් තියෙනවද? එහෙම ඇහුවේ. අපි ඉස්සෙල්ලාම ගස් තියෙනවද කියලා. හරිද? එතකොට are there trees? Are there trees in your garden? Yes, there are trees in my garden. එතකොට අනිත් ප්‍රශ්නය ගස් කීයක් තියෙනවද? එතකොට කීයක් තියෙනවද කියලා අහුවාම ඒක WH question එකක්. කීයක්ද කියලා අහද්දී අපි ගන්නවා question වලට how many. How many. How many එක අපි ගන්නවා noun එක. හරිද? How many මොනවද අහන්නේ චලි? ගස් නේ. Trees. How many trees? ඊළඟ මේක. How many trees are there in your garden? How many trees are there in your garden? I think there are nearly maybe 5 or 6 trees in my garden. How about your garden, Janet? How many trees are there in your garden? 3 or 4. 3 or 4. There are 3 or 4 trees in my garden. අපිට පුළුවන් ප්‍රශ්න වලට WH question එකක් දාන්න. හරි how many? මම අහනවා මෙහෙම. ඔයාගේ මේසෙට පොත් තියෙනවද? කොහොමද අහන්නේ? ඔයාගේ මේසෙට ඔව් තියෙනවද? ඔයාගේ මේසෙ is there
books පොත් on කියුවාම එකයිද කොටයිද? අනේ. sorry are there books on your table in Are there books on your table? අපි අමුකෝ පොත් කීයක් තියෙනවද වගේ මේ සියලු. එතන මොකද්ද question වලදී? how many How many how many books books on your table are there? How many books are there on sorry your table? how how many books are there on your table හරි ඒක. අපි මේකට උදාහරණ ටිකක් දාමුද? අපහැදිලිද? සයිත් තා ප්‍රශ්න ඕනේද? නැත්නම් තව ප්‍රශ්න තියෙනවද? එක උදාහරණයක් සපොඩ්ඩ මට මේ කැලේ අලි ඉන්නවද? ඕනනම්. ඉංග්‍රීසි දෙන මේ කැලේ ඔයාලා සිංහල වාක්‍යෙම ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා. ඒතර අපි ඉස්සෙල්ලම අහන්න ඕනේ තියෙන දේ. කවුද ඉන්නවද කියලා අහන්න. අලි there අලි ඉන්නවා. is and are there elephant Elephants. Are there elephants? මේ කැලේ. in this forest In this forest. In this jungle. හොඳයි. එතනම කියනවා yes, there are elephants in this jungle. අපලට යන්න එපා මේ කැලේ අලි ඉන්නවා නේද? Don't go inside the jungle. There are elephants here. මේ කැලේ අලි ඉන්නවා. මේ කැලේ අලි කී දෙනෙක් ඉන්නවද? දැන් කොහමද? how many are there elephants How many එක noun එක හරිද? How many elephants? How many elephants? elephant are there in this jungle In this jungle. How many elephants are there in this jungle? නුවර එළියේ දිය ඇලි තියෙනවා. ඒතර අපි අහන්න ඕනේ ඉස්සෙල්ලා දිය ඇලි තියෙනවද? පස්සේ දැන් නුවර එළිය. හොඳයි. excuse me sir දියලි වලට waterfall ද කියන්නේ ඔව් waterfall. Waterfall. දිය ඇලි waterfall. are there waterfall in Nuwareliya Waterfall or waterfalls? are there waterfalls in Nuwareliya Yes, of course. There are many beautiful waterfalls in නුවර එළිය. දැන් අහන්න එන දිය ඇලි කීයක් තියෙනවද නුවර එළිය? how many waterfalls are there in Nuwareliya How many waterfalls are there in your area? I don't know, Sunny. Do you have any idea? දන්නවද Sunny කීයක් තියෙනවද කියලා? oh yes Sunny නුවරට ගිහලා තියෙනවද? ඔව් sir Sunny කීසයක් නුවරට ගිහලා තියෙනවද? what sir කීසයක් නුවරට ගිහලා? පොඩි කාලේ එකපාරක් ඔය ගියා ඉල්ල තියෙනවා හරි. එහෙනම් මේක දාගන්න. හරිද? Are there waterfalls in your area? අපි ඒකට අප්ඩේට් ක්වෙස්චන් එකක් දාමු. How many? How many waterfalls are there in නුවර එළිය? Is there teacher in the classroom? Is there a movie on TV? TV එක ගැනද අපි ගන්න preposition එක on. හරිද? TV channel එකක් ගැන කියද්දිත් එහෙමයි. Is there a movie on Sirius TV tonight? On Hero TV tonight? නැත්නම් නිකම්ම තියෙන ඒ on. හරි? ඒක මොකද කියන්නේ preposition එක on.
Connect finish. විනාඩි දෙන්න. මේ අන්තිම මේ වාක්‍යස 2 night කියද්දි එක 2 night එකටද ලියන්නේ? නෑ කියන තනි වචනයක්. හරි. ඔව් ඒක තමයි. to එකක් ලියලා to කියන ප්‍රොපොසිෂන් එක වෙනම අරන් night කියන එක වෙනම ගත වෙන අදහස වෙන්නේ rat කියන අදහස. හරිද? tonight කියන්නේ අද රෑ. මේක තනි වචනයක්. හරිද? tonight. අද රෑ. ඒ කඩන්න එපා. හරි. හරි සම finish. හරි අපි නම් නෙගටිව් ක්‍රමයට යන්න මේකෙන් තව එක්සැම්පල්ස් ඕනිද? නෙගටිව් ක්‍රම කියන්න. ඉතින් තැනක දෙයක් නැහැයි කියද්දී තැනක දෙයක් නැහැයි කියන්නේ අපි ඕන පාඩමකදී අපේ ටෙන්සස් තියෙනවා ඕනේ වාක්‍යයක් හරි අපි ගන්නේ not කියන පදේ එකතු කරන එක විතරයි. හරිද? අපි ඉස්සෙල්ලම ලියනවා දෙයක්. ඊළඟට අපි is නැත්නම් are ගන්නවා. there is there are. දැන් නැහැ කියන්නේ අපි එකතු කරනවා not. there is not there are not. මම everything Chanit, is there a well in your garden? Chanit, is there a well in your garden? Is it yes or no? Yes. Yes. Yes, kila kian one. Yes. There is. There is. Yes, there is a well in my garden. Chanit, are there 2 cats in your house? No, there are not cats in my house. There are not 2 cats in my house. Chanit, is there a temple in front of your house? In front of your house. Is there a temple in front of your house? No, there is a temple in front of my නැත්නම් Chanit, there is a temple කියන්නේ පන්සලක් තියෙනවා. නැත්නම් there is not a temple. My house. There is no, there is not temple in my in front of my house. My house. There is not a temple in front of my house. Chanit, are there coconut trees in your garden? Yes, one have. No, sorry. One have. We have one coconut tree. Huh? Yes, there is. There is one coconut tree in my garden. මේවයි කොපල් ගහක් කිව්වහම අපිට ඕනම් coconut tree යන්න පුළුවන් නැත්නම් one coconut tree. ගන්නෙත් එකක් කියලා කියද්දී one ගන්නෙත් එක කියලා කියද්දී. ඒතර අපිට one දෙකම ගන්න ඕනේ නැත්නම් there is a coconut tree නැත්නම් there is one coconut tree. one දෙකම use කරන්න ඕනේ නැහැ. හරිද? There is one coconut tree. ඕනම් එකයිනේ. ඒතර අපි කියනවා එකක් පමණ එකක් විතරක් කියනවා. ඒතර අපි කියනවා only one. Yes, there is only one coconut tree in my garden. There is only one coconut tree in my garden. Chanit, is there an elephant in front of your house? No, there is an elephant not in Chanit, front. not only there is not an elephant. There is not an elephant in front of my house. In front of my house. Chanit, is there a river in your village? Is there a river in your village? No, there is not a river in front of my village. In my village. In front of can ඉස්සරහා in my village. නේද? අපිට පුළුවන් මේක කෙටි කරන්න. ඒ කියන්නේ මෙතන is not තියෙනවා. ආයෙ තියෙනවා are not.
there is not කියන වෙනුවට ගන්න පුළුවන් not කියන වචන දෙක අපි is කියන helping verb එක ලියනවා. ලියලා මේ not කියන වචනේ ළඟට අරන් n ලියලා මේ o අකුර වෙනුවට දානවා apostrophe mark. Isn't. හරි is not isn't. ඊට are not කියන එක අපි helping verb එක එහෙම ලියලා වෙනස් කරන්නේ. not ළඟට අරන් n ලියුවා o වෙනුවට apostrophe aren't. අපිට there is not a cat කියලා වෙනුවට there isn't a cat කියලා කියන්න පුළුවන්. අනිත් මොකද්ද මේ? There is not cat, there isn't a cat. There isn't a cat. There isn't a cat කියලා මේක ලියන්නේ. එහෙනම් දාගන්න බලන්න shorten form. Number 3 නේද? තුන්වෙනි step. right? උදාහරණ. හරි සර් finish. Finished. අපි examples ටිකක් දාමු නේද? ඊට shorten form එක දෙක ලියන්නද? මේක note කරගත්තද? නැද්ද? නෑ නෑ සර්. ඔන්න ඒකත් චුට්ටක් note කරගන්න. හරි එතකොට basic එක. අපි උදාහරණ ටිකක් දාමු. ගස යට bench එකක් නැහැ. බංකුවක් නැහැ. මොනවද තනිත් කියන්නේ? There අපි කියන්නේ shorten form එක යන්නේ. There isn't a bench ගස යට. Under the tree. නැත්නම් under එක වෙනුවට අපි කියනවා තව සමාන පදයක් beneath. Under කියන්නේ යට beneath කියන්නේ නැහැ. There isn't a bench under the tree. And there isn't a bench beneath the tree. අන්තිකාවනේ ටීචර් කෙනෙක් නැහැ. There isn't a teacher. අන්තිකාවනේ there isn't a teacher in the classroom. There isn't a teacher in the classroom. අපේ ගමේ petrol shed එකක් නැහැ. There isn't a petrol shed in our village. There isn't a shed in our village. වෙනගේ ඕන තරම් වාක් කරන්න පුළුවන්. හරියට ග්ලාස් එකේ වතුර නැහැ. වීදුරේ වතුර නැහැ. වතුර වතුර කියන්නේ countable noun එකක්ද uncountable noun එකක්ද? හරි. Uncountable. Uncountable nouns අනිවාර්යයෙන්ම ඒක වචනයි. එහෙනම් water එක්ක අපි අනිවාර්යයෙන්ම ගන්න is are. Is. And there isn't water there isn't water in the glass. In the glass. In the well, in the tap, in the pipe, or another one. There isn't water in the glass.
1 2 3 4 හරි අනිත් කැමති වාක්‍යයක් කියන්න බෑ අනිත් ඕන කැමති නැහැ කිය There isn't a laptop in my table. ඔතන චනිත් my table කියන්නේ මගේ මේසේ මගේ මේසේ ගම නිශ්චිතයිද නැද්ද ඉතින් එතකොට in the අපි table. ගන්නවා කාගේ මේසේ අපි දන්නවා කාගේ මේසේ ඒකට ආයි the use කරන්න ඕනේ නෑ එක්කෝ there isn't a laptop on my table නැත්නම් on the table the දැම්මම මේසේ මේසය කියලා වෙන්නේ my table ගම මගේ මේසේ the එකයි my එකයි අපිට දෙකම use කරන්න බෑ හරි එක්කෝ there isn't a laptop on my table and there isn't a laptop on the table okay isn't laptop on my table or on the table On the table. on the table මේසේ හරි හරි මේක නෝට් ඩවුන් කරගත්තා හරි සර්. හරි ශනිත් අපි යන් අන්තිම ක්‍රමයේ ඒ කියන්නේ තැනක දෙයක් නැද්ද කෙනෙක් නැද්ද කියලා ප්‍රශ්න කරන විදිහ. ඒතර හරිම ලේසි ප්‍රශ්නයක් නම් අපි කලින් මොකද කරේ දැන් ඊළඟට වාක්‍ය මුලට නේද? මුලට. ඔය මෙතනත් එහෙමයි අපි කරන්නේ. හරි. අපරණි ක්‍රමයේදී ප්‍රශ්නයක් නිසා මේ ඊසා ගන්න වාක්‍ය මුලට. ඔන්න ඊසා ගත්ත වාක්‍ය මුලට. ඊට පස්සේ මොකක්ද දෙන්න ඕනේ? ඊසා රංගය වාක්‍ය මුලට. ඊට පස්සේ දෙන්න ඕනේ there is there නැත්නම් are there possibility or not possibility or no and ඇනක් නැති කොනද ඇනක් නැද්ද හරි What's that? ඇනක් නැද්ද ඇනක් නැතිද කොහොමද Is there not a pen? not a pen if they are not a pen පස්සේ තැන දාන්න ඕන තැන දාන්න if they are not a pen on the book or the order if they are not a pen in the pencil case if they are not a pen in your bag in your pencil case in your pencil box under the table in the drawer හරි ඕන එකක් දාන්න if they are not a pen අපිට මේක කැටි කරන්නයි මේ not එක වාක්‍ය මුලට අරන් යනවා අපිට is not කියලා එහෙම කියන්න බෑ යාරින් කැටි කරන්න ඕනේ isn't aren't ඒතර කලින් යගේම එයා කියන වචනේ එනවා ඊට පස්සේ නම් if they are not a pen අපිට හිතන්න isn't there a pen isn't there a pen in your bag තනිත කොහොමද ලේසි if there are not a pen in your bag isn't there a pen in your bag දැන් නම් is තමයි අර කියන්නේ is isn't not ගන්න එක ලේසි is there not කියලා අහන එක ලේසි is there not ඒක ලේසි ඉතින් මේක කෙටි ක්‍රමයේ වචන අඩුයිනේ
is there not noun ගත්ත වචන 4යි. isn't there කිව්වම වචන එකයි වචන 3යි noun එකත්. වචන 4ක් කියන එකද ලේසි වචන 3ක් කියන එකද? තුන ලේසි සර් අර මේ තාම තක හිටන ගමන් හින්දා ටිකක් පැටලෙනයි. හරි. ඔව් හරි. මේක හුරු වුණාම ලේසි. හරි. isn't there අපි පුළුවන් තරම් කතා කරද්දී බොහොම කෙටියෙන් කියන්නේ. හරි. ඒකට isn't there කියන එක ලේසි. හරි. දාන්න බලන්න ස්ට්‍රක්චර්. හරි සර් ෆිනිෂ්. finish. අපි examples ටිකක් දාමු නේද? මේසේ උඩ පොත් නැද්ද? පොත් නැද්ද මේසේ උඩ? පොත් කිව්වම ගොඩක්. එහෙනම් අපි ගන්නේ is the are. අපි පළවෙනි වාක්‍යයේ ක්‍රම දෙකටම ලියමු නේද? ඒතර ආ ගත්තා. පස්සේ දෙයා. they are not. මොනවද? books. Name books. There are not books on the table. table. There are not books on the table. But we are getting out from on. Aren't there books on the table? Aren't there books on the table? මේසේ උඩ තේකෝපයක් නැතිද? තේකෝපයක් නැද්ද? මේසේ උඩ. තේකෝපයක් ගම එකයි නේද? අපි කොහොමද? Is there not a cup of tea? Is there not a cup of tea on the table? Well, what are these categories? Isn't there a cup of tea on the table? That's on my table. Hanif, what do you drink when you study at night? And mom, someone had a tea, coffee, milk, water, soup. වතුර ඕටර්. ඒ කොපි මම How about coffee? Coffee වගේ ගන්න නැහැ. නැහැ සර් දැන් වැඩි බොන්නේ නැහැ. අර සීනි සීනි අඩුවෙන් අරන් කොෆි හදුවේ. ඒක කැමති නැහැ. සීනි නැතුව කොෆි බොන්න බෑ. එහෙමද? ඔව් සර් ඒකට බෑ. හරි. finished Hanif? හරි. කැමති ප්‍රශ්නයක් ඕන එක. මේ චුට්ටක් ලියනවා. හරි. Isn't there a phone on the table? Isn't there a phone on the table? Yes, there is a phone on the table. No, there isn't a phone on the table. Bus එකේ driver කෙනෙක් නැද්ද? කොහොමද අහන්නේ? බස් එකේ driver කෙනෙක් නැද්ද? Isn't there a bus? isn't there a bus කියලා ඇහුවොත් ඉතින් අනිත් අහන්නේ බස් එකක් නැද්ද කියලා. Isn't there a driver in the on bus? the On the bus or in the bus? in the bus.
in the bus. The bus එක උඩ තමයි on the bus එක. Isn't there a driver in the bus? Then train එකක් නැද්ද? කොළඹට. කොළඹ කොටුවට දැන් train එකක් නැද්ද? train එකක් නැද්ද? Isn't there a train? කොළඹට there are two කියන preposition එක එනවා. Isn't there a train to Colombo Fort? No. Isn't there a train to Colombo? No. දැන් නැද්ද train එකක්? හරිද? ඔයගේ ප්‍රශ්න ඕන තරම් හැදුව හැකියි. කණිත මේක පැහැදිලිද අපැහැදිලි? සාර අන්තිමට අපි දැන් කොළඹට කෝච්චිය යන ඒකත් පොඩ්ඩක් නෝට් ඩවුන් කරන්න. Is there anything? Yeah, right. Isn't there a train to Colombo Fort on a Colombo Fort station? No. මං චනිත මේකෙන් homework එකක් දෙනවා. ඔය තමයි මේ පළවෙනි lesson එක. There is there are. ඒතකොට හැම tense එකකම හැම පාඩමකම මේ වගේ structure හතරක් තියෙනවා. දෙයක් කරනවා. ඊට අපි question form එක කරනවද? ඊට අපි negative form එකක් කරනවා. දෙයක් කරන්නේ නැහැ කියන එක. අන්තිම negative question form එකක් වෙනවා. හැම tense එකකම මේ structure හතර තමයි තියෙන්නේ. හරිද? ඒතකොට ඒක හරියට practice කරන්න උතර ලේසි. තමුන්ගේ අදහස් තමුන්ගේ වාක්‍ය තනියම හදාගන්න පුළුවන්. හරිද? මම චනිත මේකෙන් homework එකක් දෙන්න. චනිත question එකක් හදලා ඒකට yes no කියලා ක්‍රම දෙකටම උත්තරේ දෙන්න. අපි ගත්තොත් ගේට්ටුව ළඟ කා එකක් තියෙනවා. කොහොමද අහන්නේ? ගේට්ටුව ළඟ කා එකක් තියෙනවාද? කා එකක් තියෙනවා. There is a car near the gate. question එක question එක. හරි එහෙනම් is එකෙන් පටන් ගන්න. Is there a car ළඟ කියන්නේ near. Is there a car near the gate? Gate. Is there a car near the gate? මේ ප්‍රශ්නෙට උත්තර දෙකයි දෙන්න පුළුවන් අපිට. එක්ක තියව නැත්නම් ඊළඟට yes කියලා දාලා answer එක ලියන්න. පහ එකක් තියෙනවා yes. There is or there is කෙටි කරන්න. There's. Yes, there's a car near the gate. I know it. Yes, there's a car near the gate. දැන් හිතන්නේ gate වල car එකක් නැහැ කියලා. එහෙනම් මොකද කියන්නේ? ඉතින් අපි කියනවා no there isn't there is a car කියන්නේ තියෙනවා. There isn't a car කියන්නේ car එකක්. Or there isn't a car near the gate. පුළුවන් මේ විදිහට වාක්‍ය හදන්න homework book. grammar book එකේ ලියන්න එපා. homework book එකේ පුළුවන් ද වාක්‍ය හදන්න. වාක්‍ය කීයක් හදන්න ඕනද? ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඒක මම 20ක් හදන්න දුන්නොත් වැඩි. ඔන්න සමන් try කරන්න. ඔව් 20ක් නම් අමාරු නැහැ. අනිත් හරියට මම සාමාන්‍යයෙන් 100ක් වගේ හදන්න දෙනවා. 20ක් හදන්න දැන්. හරිද? ඒ කියන්නේ question එක අහලා ඕනනම් මේකට negative question එකක් ගන්න පුළුවන්. මෙතන අපි positive එක ගන්න. Is there a car near the gate? කායක ළඟ gate ළඟ කායකක් තියෙනවද? දැන් අහන්න gate ළඟ කායකක් නැද්ද කියලා. එතකොට මොකද වෙන්නේ? නැද්ද කියලා අහද්දි? Isn't. Isn't Isn't there a car near the gate? තියෙනවද කියලා අහද්දි is there නැද්ද කියලා අහද්දි isn't there ඔච්චරයි. අපි තියෙනවද කියලා ඇහුවත් නැද්ද කියලා ඇහුවත් එකම උත්තරේ ඉන්නේ. තියෙනවා නම් yes there's a car near the gate. නැත්නම් no there isn't a car near the gate. හරි. තියෙනවද කියලා ඇහුවත් නැතිද කියලා ඇහුවත් තියෙනවා නම් yes there's a car near the gate. නැත්නම් no there isn't a car near the gate. ඒ කියන්නේ question එක positive වුණත් question එක negative වුණත් අපිට දෙන්න තියෙන එකම answer එක. තියෙනවා නම් yes there is. නැත්නම් no there isn't. චනිත් positive question උත් හදන්න negative ඒවාත් හදන්න. ඒතර ඔබ තේරෙයි. අපහැදිලි නම්
අහන්න මේ වාක්‍ය කොහොමද හදන්නේ? මේ වාක්‍ය හරියද නැත්නම් ප්‍රශ්න දෙනවා අහන්න. කොහොමද මේක අහන්නේ?